සුබ දවසක් වේවා හැම දිනෙකටම. අද මම සමගාමී සමීකරණ ගැටලුවක් විසඳන්න කියලා දෙනවා. දැන් මේ ගාන කලින් හදපු දරුවෙක් ඉන්නවා නම් ආයෙත් ගාන කියවලා පොඩක් මතක් කරගන්න මොකක්ද ගානේ තිබුණේ. මොකක්ද දීලා තියෙන දත්ත ටික මොනවද අපිට කියලා තියෙන විස්තරය. ඒ වගේම මොකක්ද අපෙන් අහලා තියෙන ප්‍රශ්නය. අදහසක් ගන්න. කලින් ගාන හැදුවේ නැති දරුවෙක් ඉන්නවා නම් ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ගාන කියවලා මේකෙන් ගන්න පුළුවන් දත්ත ටික වෙනම කොලයකට අරගෙන ඕගොල්ලන්ට පුළුවන් විදියට උත්සාහයක් දරන්න මේ ගාන තේරුම් ගන්න. මොකක්ද කියලා තියෙන විස්තරය සහ කොහොමද අපි උත්තරයකට යන්න ඕන කියලා ඕගොල්ලන්ට පුළුවන් සීමාවට උත්සාහ දරන්න. ඊට පස්සේ මේ වීඩියෝ එක බලන්න. එතකොට ඕගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. දීලා තියෙනවා ගානේ සාදයකට සහභාගී වූ වැඩිහිටියන්ටත් ළමයින්ටත් රස කැවිලි වලින් සංග්‍රහ කිරීම සඳහා කුඩා පිඟන් 10 බැගින් වූ ඇසුරුම්ද ලොකු පිඟන් 5 බැගින් වූ ඇසුරුම්ද මිලට ගන්නා ලදී. කියවෙනවනේ කුඩා පිඟන් 10 බැගින් තියෙන ඇසුරුමක කතාවක්. ඒක මම මෙන්න මේ විදිහට දාගත්තා. කුඩා පිඟන් ඇසුරුම පිඟන් ගණන 10යි. පිඟන් ඇසුරුමක කුඩා පිඟන් ඇසුරුමක තියෙනවා පිඟන් 10ක්. ඒ වගේම ලොකු පිඟන් ඇසුරුමක පිඟන් 5ක් තියෙනවා කියලා මම ලියාගත්තා. ඊට පස්සේ අපිට කියනවා කුඩා පිඟන් ඇසුරුම් එකක මිල රුපියල් 150යිලු. මම එකක මිල රුපියල් 150යි කියලා ලියාගත්තා. ඊට පස්සේ අපිට කියනවා ලොකු පිඟන් ඇසුරුමක මිල රුපියල් 120යි කියලා. හරිද? මම ඒකත් ලියාගත්තා. අපි ගානක් හදාගෙන යද්දි පේපර් එකේදී අපි කියවගත්ත අපි සටහන් කරගත්ත දත්ත වලට ඊට අදාළ පේලියට පොඩි හරියක් දාගන්න. එතකොට අපිට මේ පේලිය ආයෙ කියවන්න ඕනේ නැහැනේ. ඒ නිසා ඊළඟට මිලට ගන්නා ලද 200ක්ද මුළු පිඟන් සංඛ්‍යාව සඳහා මුළු වියදම රුපියල් 3720ක්ද විය. දැන් අපිට පැහැදිලි පිඟන් 200ක් මිල දීගෙන තියෙනවා. ඒ සඳහා වැය වෙලා තියෙනවා රුපියල් 3720ක්. දැන් ඔන්න ඒ දත්ත දෙකත් අපි සටහන් කරගත්තා. දැන් අපිට දීලා තියෙන විස්තරය ඉවරයි. රෝම ඉලක්කම් එකේදී අපිට කියනවා මිලටගත් කුඩා පිඟන් ඇසුරුම් සංඛ්‍යාව x ලෙස ගන්න කියලා. මම ඒක ලිව්වා. කුඩා පිඟන් ඇසුරුම් සංඛ්‍යාව x කියලා. ඊට පස්සේ කියනවා ලොකු පිඟන් ඇසුරුම් සංඛ්‍යාව y ලෙස ගන්නලු. මම එහෙමත් ලිව්වා. සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගා ඒවා විසඳීමෙන් මිලට ගන්නා ලද කුඩා පිඟන් ඇසුරුම් සංඛ්‍යාවත් ලොකු පිඟන් ඇසුරුම් සංඛ්‍යාවත් වෙන වෙනම සොයන්නලු. මේ වගේ ගණන් හදලා තියෙන දරුවෙක්ට තේරෙනවා මෙන්න මේ දත්ත දෙක පාවිච්චි කරලා අපිට සමීකරණ දෙකක් ගොඩනගා ගන්න පුළුවන් කියලා. මම කොහොමද කියලා කියලා දෙන්න. මුළු පිඟන් සංඛ්‍යාව 200යිනේ. හිතන්න අපි ගෙදර ගෙනියනවා මේ කුඩා පිඟන් ඇසුරුම් දෙකක් ගෙනියනවා කියන්නේ. ගෙදර කුඩා පිඟන් ඇසුරුම් දෙකක් ගෙනියනවා. දෙකක් ගෙනියනවා නම් අපිට කුඩා පිඟන් කීයක් ගන්න පුළුවන්ද? එකක 10ක් තියෙනවා. ඒ වගේ දෙකක් කියන්නේ 20ක් ගන්න පුළුවන්නේ. තුනක් ගෙනිච්චොත් ඇසුරුම් එකක 10යි. ඒ වගේ තුනක්. පිඟන් 30ක් ගන්න පුළුවන්. හතරක් ගෙනිච්චොත් එකකගේ වගේ 4 ගුණයක් අපිට ලැබෙනවා. ඇසුරුම් x ප්‍රමාණයක් අපි දන්න 1ද 2ද 3ද 4ද කියලා x ප්‍රමාණයක් ගෙනිච්චොත් පිඟන් කොච්චර තියනවද? එකකගේ වගේ x ප්‍රමාණයක් අපිට පිඟන් තියෙනවා. මේ දෙකේ ගුණිතයෙන් එන්නේ 10 ගුණ කිරීම x කියන මෙන්න මෙතනින් එන්නේ අපිට කුඩා පිඟන් ගණන. ඊටම හිතලා මට කියන්න ලොකු පිඟන් ගණන කොච්චරයිද? ලොකු පිඟන් කීයක් ගෙනියනවද? කොහොමද ඒක හොයාගන්නේ? මේ y ඇසුරෙන් ලොකු පිඟන් වලටත් ඔය වැඩේම තමයි. ලොකු පිඟන් වල එක ඇසුරමක තියෙන 10යි නෙමෙයි 5යි. හිතලා කියන්න බලන්න. ලොකු පිඟන් ඇසුරමක අපි හිතමුකෝ ඇසුරුම් දෙකක් ගෙනිච්ච කියලා. එකක තියෙනවා 5. ඒ වගේ දෙකක් කියන්න අපිට පිඟන් 10ක් ගන්න පුළුවන්. ඇසුරුම් 3ක් ගෙනිච්චොත් එකක තියෙනවා 5ක්. ඒ වගේ 3 ගුණයක්. 15ක් පිඟන් ගන්න පුළුවන්. 4ක් ගෙනිච්චොත් ඇසුරුම් එකක 5යි. ඒ වගේ 4ක්. පිඟන් 20ක් ගන්න පුළුවන්. හැබැයි අපි ගෙනියන්නේ y ප්‍රමාණයක්. එකක 5යි. ඒ වගේ y ප්‍රමාණයක්. මෙන්න මේකෙන් එනවා මොකද්ද? ලොකු පිඟන් ගණන. මොකටද අපි මේක හොයාගත්තේ? කුඩා පිඟන් ගණන දැන් අපි දන්නවා. ලොකු පිඟන් ගණන දන්නවා. මෙතන තියෙනව නේද මුළු පිඟන් සංඛ්‍යාව. මුළු පිඟන් සංඛ්‍යාව අපිට ලියන්න පුළුවන්. කුඩා පිඟන් සංඛ්‍යාව කියන්නේ 10 වාරයක් x. ඒ කියන්නේ 10යි x. ලොකු පිඟන් සංඛ්‍යාව කියන්නේ 5 වාරයක් y. 5යි y. කුඩා පිඟන් සංඛ්‍යාවයි ලොකු පිඟන් සංඛ්‍යාව එකතු කරාම අපිට එනවා මුළු පිඟන් සංඛ්‍යාව 200 කියන අගයට සමාන කරන්න පුළුවන්. කුඩා පිඟන් සංඛ්‍යාව මේ තියෙන්නේ. ලොකු පිඟන් සංඛ්‍යාව මේ තියෙන්නේ. මුළු පිඟන් සංඛ්‍යාවට මේ පිඟන් දෙවර්ගයේම තියෙන ප්‍රමාණ ටික එකතු කරාට පස්සේ මුළු පිඟන් 200 හැදෙනවා. එක සමීකරණයක් හරි. දෙවෙනි සමීකරණයට මෙන්න මේක පාවිච්චි කරනවා අපි මුළු වියදම. කොහොමද මුළු වියදම හොයන්නේ? ඒ විදිහටම තමයි මේ තර්ක කරපු විදිහටම තමයි ඒකත් ගන්න තියෙන්නේ. අපි දන්නවා එකක මිල. කුඩා පිඟන් ඇසුරුමක මිල 150යි. අපි හිතමුකෝ ඇසුරුම් දෙකක් ගෙනිච්ච නම් ගෙදර
150ව දෙකක් අපිට වියදම් වෙනවා. ඇසුරුම් 3ක් ගෙනිච්ච නම් 150ව 3ක් වියදම් වෙනවා. ඒ වගේම ඇසුරුම් x ප්‍රමාණයක් ගෙනිච්ච නම් 150ව x ප්‍රමාණයක් වියදම් වෙනවා. ඒ විදිහම තමයි ලොකු පිඟාන ඇසුරුම් වලට. මොකද කරන්න තියෙන්නේ? ඔයගොල්ලෝ හිතලා කියන්න බලන්න. එක ඇසුරුම රියල් 120යි ඇසුරුම් දෙකක් ගෙනියනවා නම් එක ඇසුරුමක මිල වගේ දෙගුණයක් අපිට වියදම් වෙනවා. ඇසුරුම් 3ක් ගෙනියනවා නම් එක ඇසුරුමක මිල වගේ 3 ගුණයක්. ඒ වගේම ඇසුරුම් y ප්‍රමාණයක් ගෙනියනවා නම් එක ඇසුරුමක මිල වගේ y ගුණයක්. 120 වාරයක් y තමයි ලොකු පිඟාන සඳහා වැය වූ මුදල. ඒ වගේම හිතට කියන්නේ මේ මොකද්ද? කුඩා පිඟාන සඳහා වැය වූ මුදල. කුඩා පිඟාන සඳහා සහ ලොකු පිඟාන සඳහා නේද අපිට වැය වෙන්නේ මුදල්. ඒ දෙ වර්ගයට වැය වෙච්ච මුදල් වල එකතුව ගත්තාම අපිට එනවා මුළු වියදම. 150 වාරයක් x කියන්නේ 150යි x. ඒකට එකතු කරන්න 120 වාරයක් y කියන්නේ 120යි y. ඒක අපිට සමාන කරන්න පුළුවන් 3720ට. දැන් අපි මේ සමීකරණ දෙක විසඳමු. කොහොමද විසඳන්නේ? මේ සමීකරණයට අංක 1 කියලා දෙමු. මේකට අංක 2 කියලා දෙමු. අපිට පුළුවන් නේද මේ x ගේ සංගුණක සමාන කරගන්න. x ගේ මෙතන තියෙන 150යි මෙයා 150ක් කරන්න මොකද්ද කරන්න ඕනේ? 15න් ගුණ කරා නම් හරිනේ. හැබැයි සමීකරණයක එක පදයක් විතරක් වෙනසකට ලක් කරන්න බෑ. එක පදයක් විතරක්. ඒ නිසා මුළු සමීකරණයම ඒ වෙනසට ලක් කරමු. ඒ කියන්නේ අපි මුළු සමීකරණයම 15න් ගුණ කරමු. පළවෙනි සමීකරණය ගුණ කරනවා 15. පළවෙනි සමීකරණයේ වම් පැත්ත 15න් ගුණ වෙනවා. ඒ වගේම දකුණු පැත්තත් 15න් ගුණ වෙනවා. පළවෙනි සමීකරණයේ වම් පැත්තේ තියෙනවා 10යි x එකතු කිරීම 5යි y. මෙතන නොලිව්වට තියෙන්නේ ධන. මෙතන නොලිව්වට තියෙන්නේ ඒත් ධන. ධනයි ධනයි ධන. 15 වාරයක් 10 කියන්නේ 150යි. x ධනයි ධනයි ධන. 15 වාරයක් 5 කියන්නේ 75යි. y 15 වාරයක් 2 30යි. අගට මේ බිංදු දෙක දානවා 3000යි. මම මේකට දෙනවා අංක 3 කියලා සමීකරණය මම හඳුන්වනවා. දැන් අපිට සුළු කිරීම කරගෙන යන්න අවශ්‍ය වෙන්නේ මෙන්න මේ 2 සහ මෙන්න මේ 3 කියන සමීකරණ දෙක විතරයි. දැන් මොකද කරන්න ඕනේ? මෙතන තියෙන්නේ ධන, මෙතන තියෙන්නේ ධන. ලකුණු සමානයි, සංගුණක සමානයි. එහෙනම් සමීකරණ අඩු කරන්න ඕන. අඩු කරද්දී ඔයගොල්ලෝ මතක තියාගන්න මේ දකුණු පස වැඩි අගයක් තියෙන සමීකරණයෙන් අඩු අගයේ තියෙන සමීකරණය අඩු කරන්න. එතකොට අපිට සුළු කරන්න ලේසි. ඒ නිසා දෙවෙනි සමීකරණයෙන් අඩු කරන්න තුන්වෙනි සමීකරණය. දෙවෙනි සමීකරණයේ වම් පැත්ත 150යි x එකතු කිරීම 120යි y. මේ අඩු කිරීමේ ලකුණත් එක අනිවාර්යෙන් මතක තියාගන්න වරහණක් දාන්න ඕනේ. තුන්වෙනි සමීකරණයේ වම් පැත්ත 150යි x 75යි y සමානයි. දෙවෙනි සමීකරණයේ දකුණු පැත්ත 3720 අඩු කිරීමේ ලකුණ තුන්වෙනි සමීකරණයේ දකුණු පැත්ත 3000. වරහණ ඉවත් කරන්න ඕනේ. 150යි x එකතු කිරීම 120යි y. මෙතන නොලිව්වට තියෙන ධන ඒ නිසා ඍණයි ධනයි ඍණ 150යි x ඍණයි ධනයි ඍණ 75යි y සමානයි 3720න් 3000ක් අඩු නම් කීයද? 720යි. මෙතන ඍණ 150යි ධන 150යි කැපෙනවා. 120න් 75ක් අඩු කරන්න ඕනේ. 120න් 75ක් අඩු කරාම කීයද? 120න් 70ක් අඩු කරාම 50යි. 50න් 5ක් අඩු කරාම 45යි. 45යි y සමාන වෙනවා 720ට. ඊට පස්සේ අපිට පුළුවන් මේක 9න් බෙදන්න. 9ව 5යි. 9ව 8යි. 5යි y සමානයි 80යි. 5ව 1යි. 5ව 16යි. එතකොට y සමානයි 16යි. y කියලා අපි ගත්තේ මොකක්ද? ලොකු පිඟාන ඇසුරුම් සංඛ්‍යාව. ලොකු පිඟාන ඇසුරුම් සංඛ්‍යාව කීයද? 16යි. ඊට පස්සේ මේ y සමානයි 16 අපි ආදේශ කරන්න ඕනේ. අපිට ලේසි අපි ආදේශ කරමු පළවෙනි සමීකරණය. y සමානයි 16 එකෙහි ආදේශය 10යි x එකතු කිරීම 5යි y වෙනුවට 16 සමානයි 200. 10යි x 16ව 5ක් 80යි සමානයි 200යි. ඔයගොල්ලන්ට මතකයි නම් දැන් මම මේ මකන්නට කලින් මෙතන තිබ්බ නේද 5y සමානයි 80යි කියලා. මෙතෙන්ට අපි ආදේශ කරද්දි 5y වෙනුවට 80ම ආදේශ කරගන්නත් පුළුවන්. ඒතකොට ලේසි පේලියක් ඉක්මන් වෙනවා. 10යි x ධන 80 එහා පැත්තට යනවා ඍණ 80යි. 10යි x 120යි. දෙපැත්තම 10න් බෙදුනට පස්සේ x සමානයි 12යි. ඒතකොට අපිට උත්තර දෙකක් එනවා. y සමානයි 16 සහ x සමානයි 12යි. ඒ කියන්නේ කුඩා පිඟාන ඇසුරුම් සංඛ්‍යාව කීයද? 12යි.
අපි මිලදීගෙන තියෙනවා කුඩා පිඟාන ඇසුරු 12. ලොකු පිඟාන ඇසුරු කීයක් මිලදීගෙන තියෙනවද? 16ක් මිලදීගෙන තියෙනවා. දැන් මේ තියෙන්නේ කුඩා පිඟාන ගණනද? නෑ. ඇසුරුන් සංඛ්‍යාව. එහෙනම් අපි හොයාගමු කුඩා පිඟාන ගණන කීයද? අපි මිලදී ගත්ත කුඩා පිඟාන ගණන කීයද? කුඩා පිඟාන ගණන. කොහොමද ඒක හොයන්නේ? එක ඇසුරුමක තියෙනවා 10ක්. කුඩා පිඟාන ඇසුරුමක 10යි. ඇසුරුම් සංඛ්‍යාව 12යි. 120ක් තියෙනවානේ. කුඩා පිඟාන 120ක් මිලදීගෙන තියෙනවා. ලොකු පිඟාන එක ඇසුරුමක තියෙනවා ලොකු පිඟාන 5ක්. ඒ වගේ ඇසුරුම් කීයක් තියෙනවද? 16ක් තියෙනවා. ඔක්කොම කීයද? 80යි. හරිනේ අර අපිට කලින් දත්තයක් දීලා තිබ්බ නේද? මිලදී ගත්ත ඔක්කොම පිඟාන ගාන 200යි කියලා. මෙතන 120යි මේ 80යි කියන්නේ 200ක් හැදෙනවා. හරිනේ? හරි. ඊට පස්සේ පළවෙනි රෝම ඉලක්කම ඉවරයි එතන. ඇත්තටම මේ මෙතන නෙමෙයි ඊට කලින් අවස්ථාවේදී x සහ y හොයාගත්තට පස්සේ මෙන්න මේ අවස්ථාවේදී පළවෙනි රෝම ඉලක්කම ඉවරයි. මේක වැදගත් වෙන්නේ දෙවෙනි රෝම ඉලක්කමට. දෙවෙනි රෝම ඉලක්කම අපි කියවමු. කියලා තියෙනවා සෑම කුඩා පිඟානකම රස කැවිලි සමාන සංඛ්‍යාවක් බැගින් තිබූ අතර සෑම ලොකු පිඟානකම කුඩා පිඟානට වඩා රස කැවිලි දෙකක් වැඩියෙන් තිබුණලු. සෑම කුඩා පිඟානකම සමාන සංඛ්‍යාව බැගින් තියෙන්නේ. එතකොට ලොකු පිඟානක තියෙන්නේ සමාන සංඛ්‍යාව බැගින්. කුඩා පිඟානක අපි හිතමු උදාහරණයක් මම මේ හිතලා කියන්නේ 4ක් තිබ්බ කියලා. හැම කුඩා පිඟානකම රස කැවිලි 4යි. ඒ වගේම ලොකු පිඟානක මේ 4ට වඩා දෙකක් වැඩිපුර තියෙනවා. 6ක් තියෙනවා. 4 එකතු කිරීම 2යි. 6යි. දැන් හිතන්න අපි දන්නේ නැහැනේ හරියටම කුඩා පිඟානක තියෙන රස කැවිලි ප්‍රමාණය කොච්චරයිද කියලා. ඒක තමයි අපෙන් ප්‍රශ්නේ අහන්නේ. අපි ගමු අකුරක් ගමු මොකක්? එන්න අකුර ගමු. ඒක ගන්න මෙහෙමයි. අපි ලියන කුඩා පිඟානක තිබූ රස කැවිලි ගණන එන්යයි ගනිමු. එන් කියලා අපි ගත්තනම් කුඩා පිඟානක තියෙන රස කැවිලි ගණන දැන් මෙතන 4 නෙමෙයි තියෙන්නේ එන්. මේ 4 වෙනුවට එන් යෙදෙනවනේ. මේකේ අපිට උත්තරයක් ගන්න බෑ. ඉලක්කමක් සහ බීජීය පදයක් කියන්නේ විජාතීයයි. එතකොට ඒ දෙන්න සුළු වෙලා තනි උත්තරයක් එන්නේ නැහැ. මෙතෙන්ටත් එන්න ආවහම එන් එකතු කිරීම 2. මේ තියෙන්නේ කුඩා පිඟානක රස කැවිලි ප්‍රමාණය. මේ තියෙන්නේ ලොකු පිඟානක රස කැවිලි ප්‍රමාණය. ඊට පස්සේ අපිට දැන් දෙවෙනි රෝම ඉලක්කමේ දීලා තියෙනවා සවාදය සඳහා භාවිතා කරපු මුළු රස කැවිලි ප්‍රමාණය 1160යි කියලා. සාදයටම හැමෝගෙම අතර බෙදලා දීලා තියෙන රස කැවිලි 1160ක්. ඒ රස කැවිලි ටික කුඩා පිඟාන වල ලොකු පිඟාන වල තමයි පිළිගන්නවල තියෙන්නේ. දැන් මේ කුඩා පිඟාන එකක් සහ ලොකු පිඟාන එකක් අපි හිතමු. කුඩා පිඟාන එකක රස කැවිලි n ප්‍රමාණයක් තියෙනවා නම් මට කියන්න මේ ඔක්කොම පිඟාන 120ෙම රස කැවිලි කොච්චර තිබ්බද? අර කලින් ක්‍රමෙම තමයි. එකක තියෙන ප්‍රමාණය ගුණ කරනවා පිඟාන ගානේ. එතකොට අපිට එනවා කුඩා පිඟාන ඔක්කොගෙම තිබුණු රස කැවිලි ප්‍රමාණය. ඒ වගේ හිතලා කියන්න ලොකු පිඟාන ඔක්කොගෙම රස කැවිලි තිබ්බ ප්‍රමාණය. එකක n ධන 2 ප්‍රමාණයක් තිබ්බා. ඒ වගේ පිඟාන 80ක් තිබුණා. මේකෙන් එනවා ලොකු පිඟාන ඔක්කොගෙම තිබුණු රස කැවිලි ප්‍රමාණය. අර කලින් වගේම තමයි. මේ දෙක එකතු කරා නම් අපිට සමාන කරන්න පුළුවන් 1160ට. n වාරයක් 120 කියන එක මෙහෙම ලිව්වත් කමක් නැහැනේ. 120යි n සුළු කිරීමේ පහසුවට. මම මේක ලියනවා 80 වාරයක් n ධන 2 කියලා. 120යි n කියන්නේ කුඩා පිඟාන වල තිබුණු රස කැවිලි ප්‍රමාණය. ඒකට එකතු කරනවා ලොකු පිඟාන ඔක්කොගෙම තිබුණු රස කැවිලි ප්‍රමාණය. අපිට සමාන කරන්න පුළුවන් 1160ට. දැන් මේක සුළු කරන විදිහ අපි බලමු. මම මේ පද තුනම 10න් බෙදනවා ඉස්සෙල්ලම. මෙතනින් එනවා 12න් එකතු කිරීම. මෙතනින් එනවා 8 වාරයක් n ධන 2. මෙතනින් එනවා 116. ඊට පස්සේ මම ආයෙත් බෙදනවා 4. මට එනවා මෙතනින් 3න්. මෙතනින් එනවා 2 වාරයක් n ධන 2. මෙතනින් එනවා 29ක්. ඊට පස්සේ 29ක්. ඊට පස්සේ අපි මේකේ වරහන් ඉවත් කරමු. 3න් මෙතන නොලිව්වට තියෙන ධනනේ. ධනයි ධන. දෙවාරයක් n 2යි n. ධනයි ධන දෙවාරයක් 2 4යි. සමානයි 29යි. මේ 4 එහා පැත්තට යවනවා. 3යි 2යි 5යි n ඉතිරි වෙනවා මේ පැත්තේ. 29 ධන 4 ඍණ 4ක් වෙනවා. 5යි n 29න් 4ක් 25යි. දෙපැත්තම මම 5න් බෙදනවා. n සමානයි 5යි. අපිට n සමානයි 5ක් කියලා උත්තරයක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මොකක්ද? කුඩා පිඟානක තිබූ රස කැවිලි ගණන කීයයි කියලා ඇවිල්ලාද අපිට? සමානයි 5යි. අපිට මේක මෙතන යටින් ලියන්න පුළුවන්. කුඩා පිඟානක තිබූ රස කැවිලි ගණන සමානයි 5යි කියලා. මෙන්න මේ උත්තරේ තමයි අපිට දෙවැනි රෝම ඉලක්කමෙන් අපෙන් අහලා තියෙන්නේ මෙන්න මේ උත්තරේ. ගන්න කියලා තමයි අපිට කියලා තියෙන්නේ.
ඒ ගාන එතනින් ඉවරයි. මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. ඔයගොල්ලෝ මේ වීඩියෝ එකෙන් මොනවා හරි දෙයක් ඉගෙන ගන්න නැති කියලා. තව වීඩියෝ එකකින් තව අලුත් ගානක් මම ඔයගොල්ලෝ කියලා දෙන්නම්. ඉතින් එතකන් හැමෝටම හොඳට වැඩ කරන්න. හැමෝටම හොඳ ප්‍රතිඵලයක් ගන්න. මේ වෙලාවේ මහන්සි වෙන්න. ඒ කියන්නේ ප්‍රතිඵලය කියන එක එවලේ ගන්න බෑනේ. ඉතින් මේ වෙලාවේ වැඩ කරොත් ඔයගොල්ලන්ට එවලට ප්‍රතිඵලය ගන්න පුළුවන්. ඒ නිසා හොඳ ප්‍රතිඵලයක් ගන්න මේ වෙලාවේ වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. තව වීඩියෝ එකකින් හම්බ වෙමු.